මට අදත් ඔයාගෙන් දෙයක් අහන්න. ගිය සැරේ එපිසෝඩ් එකේ වගේ මේක මං අහන්නේ මේ එපිසෝඩ් එක ඩ්‍රැමටික් විදිහට පටන් ගන්න ඕන නිසා නෙවෙයි. මම මේක අහන්නේ ඔයා ඇත්තට මේ ගැන හිතන්න ඕන. ඔයා දැන් ඉන්නේ කොතනද? මම ඇහුවේ ඔයාගේ ලයිෆ් එකේ ඔයා කොහෙද ඉන්නේ කියන එක නෙමෙයි. මම අහන්නේ මේ මොහොතේ දැන් ඔයා මොනවා ගැනද කල්පනා කරමින් ඒක බොහෝ විට ඔයාගේ ඔළුවට ලොකු බරක්ව තියෙන. නිතරම කල්පනාවට එන ඔයාගේ අසාර්ථක වුණ බිස්නස් එකද. එහෙම නැත්නම් ඔයා සම්පූර්ණයෙන්ම විශ්වාසය තබලා උපරිම කැපවීම යොදලා ගොඩනගපු දෙයක්. නමුත් අන්තිමට ඒකත් කඩාවැටුණා. නැත්නම් බලාපොරොත්තු වුණ සාර්ථකත්වය ලැබුණේ නැත්නම් දැන් ඔයාගේ වයස අවුරුදු 45 නෙමේ 50ත් පහු වෙලා. ඔයාගේ සමකාලීන නැත්තම් ඔයාට වඩා ගොඩාක් වයසින් බාල ඔන්ට්‍රප්‍රනර්ස් ගොඩාක් සාර්ථක වෙලා ඔයාව පසු කරගෙන ගොඩක් ඉස්සරහට ගිහිල්ලා. නමුත් ඔයා තවම හිටියේ එතන. එහෙම නැත්තම් හිටිය තැනුනුත් පල්ලෙහාට වැටලා බොහෝම අමාරුවෙන් සර්වයිවල් ගේම් එකක්ද මේ වෙලාවේ ප්ලේ කරා. ඔයාට හිතෙනවද මගේ chance එක මගේ දැන් පරක්කු වැඩි කියලා? ඔයාගේ මනසට කාවැදිලා තියෙන ඔයාටම කියාගන්න. මගේ chance එක මිස් වුණා. මම දැන් පරක්කු වැඩි කියලා හිතන සිතුවිල්ල ඔයා මම ජීවත් වන සමාජය විසින් නිර්මාණය කරපු සිස්ටම් එක ඇතුලේ සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා සමාජය විසින් අපට දුන්න නිර්ණායකයක් නිසා ඔයාට හිතෙනවා.